Hello guys, ඔන්න ඉතින් අද ප්ලේ කරන්නේ ගණේ කියලා සුපර් හොරර් ගේම්. ඔයාලා දන්නවද ගණේ ගේම් එක? ඉතින් අපි ඉතින් මුඩ් එකට දාගමු. ඉස්සරහට ගිහින් කතා කරමු වැඩි විස්තර. Oh my god! Wow! ඉතින් guys අපි ගෙදරින් නැගිටලා වැඩේ පටන් ගමු. ඉතින් guys මගේ ටැලන්ට් එක මගේ ගේම් එක තමයි ගෑනි 1.5ට ඉතින් පයින්ට පුළුවන්ද කියලා බලමු. මේ තමයි මං ඉන්නේ කියලා දන්නවා. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නේ නැහැ. නෑ කොහොමද දාන්නේ? දාලා අපි පොඩ්ඩක් හැංගෙමු ගෑනිට පොඩ්ඩක් අරහෙට යන්න දීලා ෂේප් එක එළියට කැපමු. ඉතින් ගෑනි අද ගෑනි මම ඔටුවෙක් කරනවා. Okay. Gani ano? Luka shape එක ගani ජබ් shape එක යා අලි වැඩි පොට ගන්න shape එක නෙමෙයි වේකින් යන්න ඕනේ. ඔම ගිහලා මෙතන පොත තියෙනවා. ටග් ගාලා යන් අපි පල්ලෙහාට. අයියෝ ඒක වැටුණා. ටග් ගාලා කමන්න යා. මේකත් වට්ටගමු. Hello guys. පල්ලෙහාට යමු. මේක අතරත් තිබුණේ වෙලාවට 4 දහම නැත්තම් ගණි આવුත්තුම කෙලිනවා. මෙතන තියෙන වෙපන් කී එක එලම කීයගේ වෙපන් කී එක ගන්න. ඉතින් guys වෙපන් කී එකෙන් කරන්න පුළුවන් දේවල් දන්නවනේ. අර මොකද්ද දුන්නා වගේ එකක් අරගෙන බල්ලොන්ට බෙදෙන බෙහෙත් ඇද පොද බෙදින්න තියෙන්නේ. ඉතින් guys ආයෙ මතක් කරනවා like කරේ නැත්නම් like කරන්න, subscribe කරේ නැත්නම් subscribe කරන්න, comment එකක් දාන්න බංගාලි කමන්නේ. ඉතින් guys මගේ channel එක ගන්න තුන්වෙනි ගේම් එක. ගණිට හොඳ තැනක් තියෙනවා. ඉතින් guys ගණිය අද නපුරෙන්නේ නැත්තේ මම කිව්වා ගණිට පාරදී හම්බ වෙලා හැරමිට්ටක් කරන් දෙන්නම් කිව්වා. ඉතින් guys මං අහුවා මොන ලියවලින්ද ගණිට ඕනේ කියලා. ඉතින් guys මේ ගේම් එක පොඩ්ඩක් දැන් බක් කරලා තියෙන්නේ සුපිරි ගේම් එකක් තමයි. කලින් නම් තිබ්බේ MB 101ක ගේම් එකක්. දැන් එනවා MB 173ක්. ඉතින් guys අපි ගණිට වැඩේ දීලාම එතකම මම පොඩි විස්තරයක් කියන්න. ඉතින් ග්‍රැනි පාරදී හම්බෙලා කිව්වා හැරමිට්ටක් හදලා දෙන්න කියලා. දැන් පොඩ්ඩක් වයසයි කියලා. ග්‍රැනිට 94 වෙද්දී ගේම් එක අයින් කරනවා. ග්‍රැනි මරුණාම ගේම් එක අයින් කරනවා ප්ලේ ස්ටෝර් එකේ. එතකොට ඉතින් ගහන්න නැහැ. එහෙනම් තමයි මම ගේම් ප්ලේ එක ගෙනාවේ. ඉතින් guys ග්‍රැනි කිව්වා හැරමිට්ටක් හදලා දෙන්න කියලා. ඉතින් මම කිව්වා හා කියලා ග්‍රැනිට පොඩ්ඩක් ඉන්න ෂොට් එක දීලා කියන්න විස්තරේ. ශාකපුම් අදුඹුව ඔටුවෙක් කරලා මේ පිට උඩ යනවා මචං. එහෙම ගන්න බෑනේ. අත්තම කියන්නේ මොනවත් පව් කොන්ද ගන්නොත් එහෙම අපි ඉන්න බැලංග. ඉතින් guys මෙතන මේ කතුරක් තියලා කියලා අත්තම්මා. ඉතින් guys මෙතන තියෙන නිනක් එක වට්ටගමු. මේ ගිහිල්ලා පල්ලෙහාට දාමු. ඉතින් මම දැන් විස්තර කියන්න. මේක ඉන්නේ නැහැ. කොහෙන් නැමියන්කො නැමින්නේ නැහැ. මම guys මගේ ෆෝන් එක අවුල දන්නේ. එවෙන්නේ වෙලාවට ටච් වෙන්නේ නැහැ. ෆෝන් එක අවුලක් වෙන්නද ගේම් එක අවුලක් නෙවෙන්නද. ඉතින් guys ග්‍රැනි පාරදී හම්බලා කිව්වා හැරමිට්ටක් හදලා දෙන්න කියලා. ඉතින් මාත් පොරොන්දු වුණා. ඊට පස්සේ මං අහා මොන ලීවලින්ද ඕනේ කියලා. ග්‍රැනි කිව්වා අර මේවා කියලා මොනවද ඒවට කියන්නේ මේ අර ටූනා ලී කිව්වා. ටූනා වෙන රසල ගණන්නේ. එහෙනම් මං ගාව ටූනා වලින් හරියන්නේ නැහැ. ගිනිසිය පොල්ලක් ගනනලා හදලා දෙන්නම් කිව්වා නේද ගහලා. දැන් ග්‍රැනි එකට කැම දුනා. පොඩ්ඩක් තරහ අඩු වුණා. ඊට පස්සේ කිව්වා එහෙනම් ගේම් එක ගහන්න. මම පොඩ්ඩක් කැපිලා ඉන්නම් කියලා ග්‍රැනි කිව්වා. එහෙනම් තමයි මම කැපිලා ඉන්නේ. ඉතින් guys ග්‍රැනි ගෙන්නලා පොඩි ෂොට් එකක් දුන්නා. හොඳයි කියලා හිතන ෂොට් එකක් දුන්නා. මේක පොඩ්ඩක් තත්තුවක් දාලා ග්‍රැනි ගෙන්න ගමුකෝ. චුට්ටක් ඉන්නකෝ. guys ගේම් එකේ පොඩි බක් එකක් තියෙනවා ගණන් ගන්න දෙපා. ඕටුවා
ඉතින් ගයිස් ග්‍රැනිගේ පොල් හදලා තින්නේ කිව්වා කරතකොන මුන් ලීවලි කිව්වා බබද මන් තියෙන්නේ ලී වෙන්නේ අඹක් තියෙනවා ලීත් තියෙනවා වෙන්නද ඒ ලී වලින් තමයි පොල් හදලා තින්නේ කිව්වා කවදාවත් කැඩෙන්නේ නැහැ කිව්වා මං තියෙනකන් එකක් තියෙනවා නැත්නම් ඒක නෑ කිව්වා එතන පොත තියෙනවා පොත ගිහිල්ලා අර අතෙන් දාගෙන එබින්නේ නැහැ ගයිස් අයි දන්නේ එබින්නේ නැහැ නෙවෙයි ගේම් එක ඩෙවලොප් කරන්න එතකොට අරක දිවිසෙන්නේ කොහොමද බා එබින්නේ කොයි ආවා අපි ෂේප් එක ග්‍රැනි විනාඩි දෙකකට දොයි මෙහෙන් ගිහලා මේ ජීර පොල්ල දාගන්න ඕනේ මම ගිහලා මෙතන දාගත්තා එතකොට මෙන්න මෙතනින් අත්තම්ම කෙනෙක් ඉන්නේදී මං හිතන්නේ කිරි අත්තම්ම අපිට යතුරක් ගෙනත් දෙනවා මේක මෙතනින් දාගමු තාම මොනවද ඕනේ අපිට මේ සොටි කැල්ල තමයි එකක් දාම බලලා ඉතින් guys like කරන්න කමෙන්ට් කරන්න share කරන්න subscribe කරන්න subscribe බා ඒක කරන්න ඉතින් shape එක බලලා යන්න ඕනේ ඉතින් guys මගේ channel එක දාන තුන්වෙනි වීඩියෝ එක ඉතින් ඔයාලා බලන්න ඇති මේක ගේම් එක කොහොමද මම තන දන්නේ බඩු තියෙන තැන් කොහොමද දන්නේ කියලා ඉතින් guys මම ගේම් එක 100 පාරක් ප්ලේ කරලා තමයි රෙකෝඩ් කරන්නේ නැතුව බෑ ඉතින් මගේ රටාව නම් 5 වෙනි රටාව ග්‍රැනි දොයි අපි උඩට ගිහිල්ලා තව උණ්ඩයක් අරගෙන guys අපි යන්න ඕනේ තියෙන මිටියක් ගන්න මිටියෙන් මොනවද කරන්න කියලා දන්නවනේ ඉතින් මිටින් හදන මම ගෑණි ගෝලුවට ගහන්න කියලා හිටියේ ඉතින් එහෙම කරන්න එපා කිව්වා වයසයි කියලා හොස්පිටල් ගෙන යන්නත් බෑනේ වාහනේ නැහැ කාර් එක හදන ගමන් එහෙනම් මෙතනින් අරගෙන අපි පොඩි ලෑල්ලක් තියෙනවා ඒක ගලව ගමු මොන බලන්න ඉලක්කයට තියෙනවා තිබ්බෝ කොයි තිබ්බෝ එබෙන්නේ නැහැ guys මං කිව්වේ ගේම් එක පොඩි බක්කක් කොයි උණ්ඩේ උණ්ඩේ තෙමිලා කමන්නේ ග්‍රැනිගේ වැසිකිලි පත්තිටියත් අපි එන්න ඕන වැසිකිලි නෙවෙයි මොකද්ද වතුර බලකටත් එන්න උනා අපිට අන්තිමේ ඉතින් අර හුඬු කැලක් වගේ මොකක්ද කියලානවා පාර මැදින් යද්දි හින වදය එනේ ඒක කපලා දාන්න ඕනේ ඊළඟ පාර ග්‍රේම් පේ එකේ දිගණීගේ ඔක කපලා දාලා ගේම් එක රෙකෝඩ් කරන්න පටන් ගන්න ඕනේ නැත්තම් බෑනේ මචං ඒක හින වදය අපි ගිහිල්ලා මිටිය අරන් කොහෙද උඩත් එක්ක යනවා මිටිය ගාම කොයි මිටිය ආගන්න ෂේප් එක යම් ගන්නම් ග්‍රැනි නැගිටලා ඇති කද්ද බංගේ ලහුටන් කෑල්ල මොකක් හරි මං හිතන්නේ දණු කන්දේ ගහන්නේ කොකෙල්ලලා මෙහෙම බොක්සින් ගහනවා වගේ ඔලුවට ගහනවා ඇති ඒක මම කොහමද ටැලන්ට් එක තියෙන්නේ ටාගට් එක තියෙන ග්‍රැනි එක ගෙදරින් එක දවසින් පනින්ට ඉතින් අපි බලමු පුරාන්ද ෂේප් බේබි ගහනවා ග්‍රැනි මට ගහන්නේ මට බයයි හැරමිට්ටක් හදලා දෙන්නේ නැහැ ගයිස් මේ මිටි අරන් යන්නේ මම හැරමිට්ට හදලා දෙන්න ඉතින් මම ඕක කාර් එකේ දාගෙන අරන් යනවා හෙලෝ ග්‍රැනි ඔය ග්‍රැනි දුඩින් අපි ණයත් වෙනවලු ඉතින් වැඩක් නැහැ ඉතින් ගණන් ගන්න ග්‍රැනි නපුරු හින්දා ග්‍රෑන්පා දාලා ගිහිල්ලා එතකොට නක්ක මරලා හෙලෝ ග්‍රැනි කොයි මේ ග්‍රැනි නෑ වගේ එනවා ග්‍රැනි එනවා උණ්ඩයක් තියෙන නැතන එහෙනම් ග්‍රැනි ගියා එනවා ඩුම් ඕකම් මෙතනින් දාගමු කොයි මොකක්ද ඕනේ ෂොටිය දාගමු අපි ෂොටිය හදාගමු guys අඩෝ ග්‍රැනි අපිට යන්න දීපන් බං ග්‍රැනි අපිට බාධක දෙනවා හැරමිට්ට හදලා දෙන්න නැතුව කියලා ග්‍රැනිගේ අර මොකද්ද පොල්ලෙන්ම පොඩි මිටි කැල්ලක් ගන්න පුළුවන් මම දැන් ෂොටිය කැල්ලක් එකක් දාගමු ආයෙ තියෙනවා අතන සිංක් එක ගාව පොඩි ෂොටිය කැල්ලක්
මේකේ මුකුත් තියනවාද? ඒකේ තියෙන කවුරුන දෙන කෑම එක වැඩක් නැහැ. මේක උනත් තියෙන බල මුකුත් නැහැ වැඩක් නැහැ. ඉතින් guys මම දැන් දන්නේ ආගේ ප්ලේ කරලා මම ගේම් එක රටාව දන්නවා. ඉතින් වැඩි ගේම් එක දික් වෙන්න හොඳ නැති නම් තමයි මම කරන්නේ. එතකොට guys ඔයගොල්ලන්ට බලන්න එපා වෙනවා. එතකොට ආයෙ මොකක්ද තියෙන ගන්න මේ මොනවත් වැඩක් නැහැ ගිහිල්ලා අපි මෙහෙට යම් බලන්න. උඩ මේක දාගම අපි දැන් ස්පයිඩර් කී එක පල්ලෙහාට දාගමු guys. අපි ඒක ඕනේ වෙනවා. ස්පයිඩර් කී එක දාගමු. මෙතන දාගමු. පල්ලෙහා කානුවට යන්න තියෙනවා. කාර් එකේ කෑල්ලක් ගන්න මම මොකද්ද කියලා කියන්නම් පස්සේ. Oh my god! Wow! ගෑස් කෑන් එක මෙතන කොහමද ආයි guys මං කියේ guys ගේම් එක මොකක් හරි වෙලා කලින් ගෑස් කෑන් එක තියෙනවා අර උඩ මේ අර උඩ ගහලා තියෙන පුත්‍රාක් එකව ඒකේ තියෙනවා මට හම්බෙන්නේ නැහැ හැම වෙලාවෙම අද දැන් තමයි තිබ්බේ ගේම් එක රෙකෝඩ් කරලා දීම ඔය වගේ ලබ්බවල් එනවා ගණන් ගන්න එපා ගණේට පොඩි සද්දයක් දාලා ගෙන්නමුද ගණේ සීන් එක දැම්මු guys මේකෙන්ම ගහලා දානවා මම ඔළුව පැලෙන්ටම ගන්නවා ගණේ කොණ්ඩෙන් යන්නේ guys ඉතින් මං කිව්වා බොරු කොණ්ඩයක් හරි ගෙනත් දෙන්නම් කියලා එහෙම බෑ කිව්වා මේ බොරු කොණ්ඩයක් ඕන නම් මේ හොඳ මේ තරුණ පෙනුමට ඕනේ කිව්වා ඉතින් guys මං ගාව නෑ කිව්වා ඊට ඒකට ගණේ තරහා ගියා ඊට පස්සේ තමයි මං හැරමිට හදලා දෙන්නම් කියලා බොරුන් දුන්නේ හැරමිට හදලා දෙන්න වෙනවා ග්‍රැනී කිව්වා මාව මට හැරමිට හදලා දුන්නේ නැත්නම් මාව මරාගෙන කාවේ කියලා ඒ සමහර මම කිව්වා මරාගෙන කණු ඇල්ලා මම ඔය පාර්ට් එක හැම ගේම් ප්ලේ එකම දානවා ඒක ගණන් ගන්න එපා මේක 60 ෂොට් එක දුන්නා ෂොට් එයින් guys ග්‍රැනී වායේ දොයි කරා අපේ උඩට ගිහිල්ලා පොඩි වැඩක් තියනා කරගමු. අඩේ ග්‍රැනී යන්න දීපන්. උඹ මෙතන හරස් දැම්මොත් අපිටම පරක් වෙන්නේ. නෙවෙයි උඹට පරක් වෙන්නේ බා. උඹට හැරමිට හදන්න පරක් වෙන්නේ. ඉතින් guys ඔය හැරමිට කතාව මෝහිනීට එහෙම කියන්න එපා. මෝහිනී තරහවේ. ඉතින් ඇත්තටම ග්‍රැනී හරි පිරිසුදුයි টয়ලට් එක හොඳට තියෙනවා. හොඳට පරිහරණය කරනවා. මෙතන තියෙනවා guys කාර් එකේ යතුරු. ඕකත් අපි පල්ලෙහාට දාගෙන යමු. ඒක ගාඩියක් තියෙන ගන්න උඩි. මෙතනින් දාමු පල්ලෙහාට. මේ ලෑල්ල guys මේ මෙතනින් දාගන්න ඕනේ. ගේම් එක ගහලා තියෙන කට්ටිය දන්නවා ඉතින් මොකටද ඕනේ කියලා. guys අපිට තව ඕනේ නිකන් කතුරක් වගේ පොඩි අයිටම් එකක්. කොයි කාර් එකද මේ තියෙන්නේ මේකත් දාගමු බලන්න බඩු එක තැනකට දාගත්තාම අපිට වැඩේ ලේසි මෙතන තියෙනවා guys කොමඩු ගෙඩිය ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා මම පස්සේ කියන්න ඉතින් guys මෙතන මොකක් කරද මේ තියෙන guys මේක තමයි ඕනේ උඩට යන්න උඩට ගිහම මම කියන්න මොකද තියෙන්නේ කියලා. ඉතින් guys බලන් ඉන්න ගමන්ම ඔහොම like button එකත් ඔබන්න. කම්මැලි වෙන්න එපා. නෑ නැත්තම් නාන්න කම්මැලි යන්න. ඔහොම කොයි ග්‍රැනීට ෂොට් එකක් දීලාම උඩට ගියා නම් හරි වගේ කියලා හිතනවා. ග්‍රැනී කනවා. ඇල්. ඉතින් guys අද මම ග්‍රැනී සම්බෝල කරලා උවිලා කන්ට හිතන් ඉන්නේ අද රැට බත් හදන්නේ නැහැ කිව්වගේද? කනු ග්‍රැනී කියන ප්‍රහායන සිස්ටම් මොකක්ද කියනවා. ඒ ඉංග්‍රීසි දන්නේ නැති හින්දා හොඳයි. ග්‍රැනීට ෂොට් එක දෙනවා ඔය ඉන්නේ වරෙන් ග්‍රැනී ඔහම ලිස්සලන්නේ ඇයි කියලා කිව්වොත් මම රෝද දෙයක් හය කරලා දුන්නා වයසේ ඉඳන් oh my god
පඩි පෙළ යද්දී යක ඔටෝමැටනික් උඩට එනවා. නැත්තම් පඩි පෙළ આવොත් ගණික බෙල්ල ගලනවා. හරිද? දැන් උඩට ගිහිල්ලා අපි මේක බලාගමු. හෙලෝ ගයිස්, මෙන්න මෙතනින් තමයි මම මෙතන යද්දී නෙමෙල යන්නේ. මං මෙතන යන්න බය. බැරි වෙලා අතන එකට එකක් ඉස්සරහට යනවා. මේක එහෙන කරදරයක් නේ. එක දවසින් පයින්ට ඇති. එහෙම වැටිලා බෑනේ. ගයිස්, මෙතන තියෙනවා අටේ අතුර. අටේ හරි 13 හරි අතුරක් තියෙනවා. ඉතින් ගයිස්, හැරමිට්ටි මං කිව්වා ග්‍රැනයිට් හැරමිට්ට හදලා දෙද්දි අතින් යතු කරලා දවනේ නැත්නම් මැෂින් එකෙන් මේවා කරලා දෝනේ කිව්වා. ඉතින් මං කිව්වා ග්‍රැනයිට් මැෂින් එකෙන් මේවා කරලා දෙන්නම් ලේසියිනේ කියලා. එතකොට ග්‍රැනයිට් කිව්වා උඩ දොර ගලවන්න දෙන්නම් කිව්වා. ඉතින් එහෙන දොර ගැලෙව්වා. මේක මගේ වැරද්දක් නෙවෙයි, ග්‍රැනීගේ වැරද්දා. අපි සොටිය හදලාගෙන ග්‍රැනයිට් කැමටියක් දුන්නොත් හොඳයි කියලා හිතනවා. මේක මෙතනින් දාගමු. ආයෙත් මේක දාගමු. මොකක්ද ඒ කැල? ඒක නිකන් කොණ්ඩ කට්ටක යාළුවනේ. මොකද ගන්න? කොණ්ඩ කට්ටන්නේ යාළුවනේ. අර රෙදි වෙන වල ගහන්න අර මොකක්ද ඒකට කියන්නේ? අන් ඒක. ඉතින් ගයිස්, කොයි මෙතනක් තියෙන සොටිය කැල. එතකොට සොටිය කැල තුනම හරි. ග්‍රැනයිට් සම්බෝල දෙන්න තියෙන්නේ. ගයිස්, මීට අමතරව අය ගන්න තියෙන අපි පල්ලෙහා කානුවට යන්න තියෙන. පොඩි සද්දයක් දාලා ගැනීම ගෙන්නගෙන විනාඩියක විනාඩි දෙකකට සම්බෝල කරලා නිදි කරවමු. ගයිස්, ඕක ඇතුලේ අර අපි බුලට් එකක් දැම්මනේ. ඒක ඇතුලේ ලුණු ගම්මිරිස් ඔය ඔක්කොම පොල් ගාලා ඕක ඇතුලේ තියෙන්නේ. ඉතින් එකෙන් ගැනී කනවා. කාලා බෙහෙත් දාගෙන නිදා ගන්නවා. දැන් ගණිට වාතාමානනේ. මේ හින්දා කරන්න දෙයක් නැහැ. ගණි යනවා. මිසින් ගණි බත් එක අරන් එන්න. අපි සම්බෝල ටික දෙමු. දැක්කනේ ගයිස්. ලුණු වැද්ද කියලා නැගිටපුවම ගයිස්, අපි මේ තුවක්කුව මෙතනින් තියන් යන් අපිටම එළියට එන්න දෙන ඔතනින් අන්තිමේට. අපි දැන් යන්නේ පල්ලෙහා මකුළු ආච්චිගේ එතෙන්ට. වැටුණෝ අම්මට හුඩු ඔළුවත් එක්ක දුන ගයිස්. ගණන් ගන්න. ග්‍රැනි පොල්ලෙන් ගහන උඩට ඇදුනා ගයිස්. ඉතින් ගයිස්, මේ තියෙන ග්‍රැනිගේ කානුව. ඉතින් ගයිස්, මෙතන ඉන්න ලොකු මකුළු අත්තම්ම කෙනෙක්. ගියා දැක්කද ගයිස්? ඔක තමයි මකුළු අත්තම්ම. ගණන් ගන්න ඇසත පහකට අපිට ඕනේ බඩුව. ඒ කියන්නේ ගයිස්, මෙතන තියෙනවා කාර් එකේ බැටරිය. ගයිස්, ඒක ගත්තා ටක් ගාලා කැපුණා. මෙතන ටක් වෙලාවකට නම් මං ගේම් එක ගහද්දි අද නෑ. අත්තම්මල සනීප නෑ. මෙයාට සනීප නැති වෙන්නද? ගයිස්, මෙතනින් ඔන්න ගියා. පෑන්නෝ. ඉතින් ගයිස්, අපිට තව පොඩි වැඩක් තියෙනවා. එතකොට ගයිස්, මේක ඇතුලේ තියෙනවා අර වාහනේට ගහන සූප්පු වගේ කෑල්ල. සූප්පු ගන්න ප්ලග් එකක් වගේ එකක් තියෙනවා. මම දන්නේ විදිහට ඒක ප්ලග් එක. ටැක්ටර් වල එහෙම ගහනවා ඇති. මම දන්නේ. දන්නා කට්ටිය ඉන්නනේ මේක ගන්න. ඔන්න බලන්න ගයිස්. මේක දැම්මා. යවරු. ආර දෙකන ගයිස්. ඒ සූප්පුවක් තිබ්බා. ඉතින් අපි බල්ලටත් තියනවා වගේ සූප්පුවක්. හෙලෝ ග්‍රැනි දොයි කියලා හිතනවා. කෑලි ටික මෙතෙන්ට දාගෙන ග්‍රැනිට කෑම ටිකක් දීලාම වැඩේ පටන් ගත්තන. හරි. ග්‍රැනි හෙලෝ ග්‍රැනි ග්‍රැනිනා කොයි බුලට් නෙමෙයි මොනවද කියන්නේ? අර බල්ලොන්ට දෙන මොනවද යාර කියන්නේ? බලු බෙහෙත්. බලු බෙහෙත් තමයි ගණිට දෙන්නේ. ආන් ගියානේ ආයෙ ගණින්කෝ. ගෑණි උඹට තමයි පාරක් වෙන්නේ උඹ කරන වැඩවලින්. අපිට හැරමිට් එකේ ඉන්න වෙන්නේ නැහැ. එන් ගයිස්, ග්‍රැනි කිව්වා මේ හැරමිට් එක ගෙනත් දෙන්න. මේ කාර් එක හදාගෙන යන්න කිව්වා. මට දැන් බෑ කිව්වා. ගයිස්, එහෙනම් තමයි මේ කාර් එක හදන්නේ මම.
මේකත් දාගමු බලන්න. ඉතින් guys අපිට බඩු ටික ඔක්කොම හරි. දැන් දින කාර් එක හදාගෙන ග්‍රැනිට මේක ගෙනත් දෙන්න තමයි. හැරමිට්ට. ඉතින් ඔය හැරමිට්ට කතාව මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෝහිනී නම් කියන්න එපා. මට ක්ලේම් පේ එකක් ගේන්න දෙන්නේ නැති. රෑට ඇවිල්ලා හොල්මන් කරේ මට. ග්‍රැනි එක්ක ආරණ්ඩු වෙලා ඉතින් ලොකු ප්‍රශ්නයක් කරනවා. ඊට පස්සේ උසාවි ගාන යන්න මට නම් බෑ. මේකත් දාගමු. 13 යතුරුනේ මේකට කියන්නේ. ඔක් හරි guys යතුරක්ද මන් දන්නේ. ඒක නිකන් අර කොණ්ඩ කට්ටක් වගේ. කොණ්ඩ කට්ටක් නේ guys. ඒක මාළු කට්ටක් වගේ. මේ සූප් එකක් දාගමු. guys බඩු ටික නම් ඔක්කොම පල්ලයට දාගත්තා. අපි කෝකටච් කියලා හැමෝ තියනවාද මේකේ? හැමෝ තියන සොටියේ මෙතනින් සොටිය තියාගමු. කෝකටච් කියලා ගන්නට සොට් එක දෙන්න. guys අපි ගෑස් කෑන් එක ටක් ගාලා පුරවගමු. guys මේ කාර් එක පරණයිනේ. පරණ කාර් වලට මම හිතන්නේ පෙට්‍රල් දාන්න නැහැ. ඒ නිසා මේ භූමි තෙල්. එහෙනම් භූමි තෙල් ටික දාගමු. අම්මා මේක වැහුවා. කාර් එක යතුරු කොහෙද තිබ්බේ guys අපි මට අමතක නැහැ. අමතක නැහනේ මතක නැහැ. guys මේ පට්ටම් කෑල්ල දාගමු මෙතෙන්ට. ඉතින් පට්ටම් කියනකොට ඔයාලා හිතන්න එපා අර කඩේ දෙන පට්ටම් කියලා බඩු දිව වගේ. බැටරියත් හයි කරගමු. මං හිතන්නේ guys බැටරිය නෑ. බැටරි මම කානුවේ තියදී හොල්ලා ගත්තේ. ඉතින් guys සූප් පොත් හයි කරගමු. මෙතෙන්ට නැහැ කියන්නේ අංගෝ. ඉතින් guys කොණ්ඩ කට්ට ගමු. guys කොණ්ඩ කට්ටෙන් අපි මේ ටික ඔක්කොම කරගමු. ඉතින් guys මේ මාළු කට්ටනේ තියෙන්නේ මේක මම දාගන්නවා. ගෙදර ගෙනියලා බල්ලාට දෙන්න. ඉතින් guys සෝම තමයි කාර් එක හැදුනේ. තව පොඩි වැඩක් තියෙනවා. කොයි වලින් පාඩම ඉතින්. මේකකින් අර ගන්න ඕනේ මේන් ජෙට් එක. ඉතින් guys මේ එහා පැත්තේ තියෙනවා මේ පොඩි සිමින්ති බිත්තියකුත් දාලා ග්‍රැනි නේ ග්‍රෑන්පා ගෑවේ. ඔය ගිහුවට පස්සේ තමයි ග්‍රැනි එලෙව්වේ. ග්‍රෑන්පාව. ඉතින් guys දැන් තියෙන කැපිල්ලක් තමයි. ග්‍රැනි ඉන්දිසාවේ පැනගමු. start. මේක තමයි guys අවසාන. එහෙනම් guys අපි කැපුණා.